Hello guys, good morning. දැන් වෙලාව හරියටම 6යි. අපි යන්න යන බ්ලොග් විතර පැය කීයක් දන්නේ සාමාන්‍යයෙන් අපිට යන්න තියෙනට වඩා පැය ගණක් යනවා. මොකද අපි නවත යන්නේ. ගල්කොම්බුවට යන්න ඕනේ. Yeah. We are going to start the journey. Let's go. Hello guys, welcome to my one and only one and the only J-Hope. Show. අපි ඇත්තටම මේ අපේ දුන්නට වඩා දෙන්නයි බඩු අද driving කරන්නේ ලොකු අම්මා and today's passenger princess Awachi. Passenger princess. ලස්සන බෝ ගහක් තියෙනවා පන්සල මෙතන නම් ගිහපේ හැරෙන තැන මොකද්ද ගහ තිබ්බේ? සාරගම ආදර්ශ මොකක් හරි ආදර්ශ ගම්මානය ඒ තුලින් හැරුණා සාරගම මොකක් හරි පන්සලක් අම්මෝ සද්ද ගන්න බෑ යංක මේක ඉස්සරහට වීව් එකක් තියෙනවා ලස්සන මේ පන්සල තියෙන්නේ කුරුණෑගල ඉඳන් පුත්තලමට යන ප්‍රධාන පාර වෙන්න ඕනේ මං හිතන්නේ. ඒ පාරේ දිගටම එනකොට කුරුණෑගල ටවුන් එකත් පාස් කරලා එනකොට ඇතාගල පන්සලත් පාස් කරලා එනකොට වම් අත පැත්තේ හම්බෙන ලොකු වැවත් එක්ක තියෙන පන්සල මං දන්න විදිහට මේකට කියන්නේ සාරගම පන්සල කියලා. එතනින් ඇතුළට පාරක් තියෙනවා. ඒකත් එක්ක එතනින් ආවහම මෙන්න මේ විදිහට මේ පන්සල බලා ගන්න පුළුවන්. හරි ලස්සනයි මෙතන වීව් එක. හැබැයි ඔය මන් දැන් ඔතන පෙන්නන ඔය සුදු පාට බුදු පිළිමේ ඒ ඇතාගල පන්සලේ එතන ඇතාගල ගල උඩ තියෙන බුදු පිළිමේ. මෙතනලා අවුව දවස් වලට එනවා නම් ගල් පිච්චෙනවා උඩ පැන පැන යන්න පුළුවන් ගල් වල. ඒ නිසා අවුව නැති දවසක එන්න අමාරුයි අවුව දවස් වල යන්න. නැත්නම් එනවා නම් සෙරෙප්පු දාගෙන එන්න. සෙරෙප්පු දාගෙන එන්න හොඳ නැහැ නේ පන්සල් වලට. එතකොට ඒක නිසා අවුව දවස් වල එන්න එපා. නංගි මේ මෙතන පොකුණක් තියෙනවා. සාමාන්‍ය මේ පොකුණ වගේ තියෙන තැන්වල නිදන් තියෙනවා. මම අහලා තියෙනවා නිදන් තියෙනවා. ඔයගොල්ලෝ නිදන් වෙන රේඩියක් කියන්නේ. නෑ හරිද මේක අදින් මම දැනගත්ත එක. මේ නිදානයක් ගලක් ගාව තියෙනවා නම් ඒ ගලේ කුකුල් අඩියක සලකුණක් තියෙනවලු. කුකුල් ඇත්ත කුකුල් අඩියක් හරි නිකන් එක මොන අඩියක් වගේ කකුල් තුනක අඩියක් මෙන්න මෙහෙම ඒ කකුල් තුන මෙහෙම තියෙනවනේ ඒ තියෙන පැත්තටලු ඒ නිදානේ තියෙන්නේ. ඒ කකුල ප්‍රෙස් කරාම නිදානේ ඇරෙනවා. නෑ කකුල් අඩි වලින් තමයි කියන්නේ ඒ තියෙන දිශාව. ඒතරද ඒ හරිය තමයි නිදානේ වල දාලා හරි කොහොම හරි තියෙන්නේ. එහෙම තමයි මේ නිදාන හොයාගන්නේ. ඕකේ. ඔයාලත් කුකුල් අඩියක් දැක්කොත් පොඩක් බලන්න. කොහොමද ඉස්සර මොනර හරි කුකුල් හරි ඒ අඩි දෙකම එක වගේනේ නිකන් ඇඟිලි තුනක අඩියක් මේ විදිහට. යන්න කොම්බයි. මෙන්න මෙන්න මේ ගාන්ටාරි ගාව තමයි තියෙන මේ view point එක. ඒ පන්සල පාස් කරගෙන අපි කන්න තැනක් හොය එනකොට අපිට සුපිරි ස්පොට් එකක් හම්බුණා. මේක අයිසි හෙවන් කියලා තිබ්බේ. මේකේ තැන තිබ්බ තැන නම් මට මතක නැහැ. හැබැයි මේක හොඳට පේනවා පාරේ අපි පුත්තලම පැත්තට යනකොට පාරෙන් වම් පැත්තේ තමයි මේ කඩේ තියෙන ලොකුවට ලස්සනට එළිය හදලා තිබ්බා. ඕන වෙලාවක ඉන්න පුළුවන් එතන කාලෙ එන්නත් පුළුවන් අරන් යන්නත් පුළුවන්. අයිස් වලට අමතරව තව එක එක කැම ಜಾති තිබ්බා. චීස් බෝල් අරානම්මනම් ඒවා
ඉතින් මෙතන highly recommend place එකක්. කෑමත් රසයි. ඔක්කොම හොඳයි. හැබැයි චීස් බෝල පොඩි වැඩි. ඒක තමයි අවුල්. අනිත් ටික නම් ඔක්කොම හොඳයි. එතන අයිස්ක්‍රීම් ස්ටෝල් එකේ ඩිස්ප්ලේ කරලා තියෙන ප්‍රයිසස් ඔයාලා ටේක් අවුට් කරනවද එතන ඉඳන් කනවද නැත්නම් ඔයාලට ඕනේ අයිස්ක්‍රීම් කෝන් එකේද ඩබල් කෝන් එකක්ද එහෙම ස්කූප් ප්‍රමාණය අනුව අයිස්ක්‍රීම් ඒ ප්‍රමාණය අනුව ඩිස්ප්ලේ කරලා තියෙන ගණන් වෙනස් වෙනවා. ඉඳ පණ්ඩ එතනින් ගොඩක් දුරද ආච්චි?